තෙරුවන් සරණයි. කමල් අපි කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ. අපි අද මොකක් සම්බන්ධවද කමල් කතා කරන්නේ? ප්‍රියා අපි ගිය පාර වීඩියෝ එක අවසන් කරේ ධර්ම විකෘතිය ඉස්සරහට ගේනවා කියලානේ. නේද? ඔව්. දැන් එන්නම බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ ධර්මය විකෘති වෙමින් පවතිනවා. ඊට අමතරව බුදුන් ලංකාවේ ඉපදුන අයයි විවිධ තර්ක ගේනවා තර්කානුකූලව. ඒක අපි ඒ සම්බන්ධව තමයි පොඩ්ඩක් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකම තමයි අපි ගිය සැරේ එකපරක් අපි ධර්ම විකෘති වීඩියෝ එකේදී අපි ඔයගොල්ලන්ට පැහැදිලි කරුවා. අපි ධර්ම විකෘති අපි සම්බන්ධ අපි කතා කරන්නේ අපි ධර්ම විකෘතියක් කරන්න උත්සාහ කරනව නෙමෙයි. මේ ධර්ම විකෘතිය කරන කට්ටිය කවුද කියලා තමයි පැහැදිලි කරලා දුන්නේ. මොකද සමහරවිට සමහර කට්ටියට ඒක තේරුම් ගන්න අපහසුතාවයක් ඇති වුණා. සමහරවිට අපි කතා කරපු විදිය වෙනස් වෙන්නේ නැති. මොකද අපි කියන්නේ අපි කතා කරනකොට තේරෙන විදිහට අපි ලොකු වචන සහ ලොකු දේවල් වර වචන වලින් අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි කතා කරන විදියටම තමයි අපි කතා කරන්නේ. එහෙනම් මම හිතන්නේ මේ සාකච්ඡාවේ වැඩිපුරම අද කතා කරන්න වෙන්නේ කමල්ට. එහෙනම් කමල් පටන් ගමුකෝ බලන්න. මෙහෙම පියා මේ දැනට සාමාන්‍ය ධර්ම විකෘතිය වෙමින් පවතිනවා. ලංකාවේ තියෙන අපේ බුද්ධාගම. බුද්ධාගම විනාශ කරනවා. ඒ කියන්නේ විවිධ මතිමතාන්තර ඉදිරිපත් කරනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් YouTube පරිශීලකව විදිහට ඒවා බලලා දැකලා ඇති මේ වෙනකොට අපි මේ කතා කරන දේවලුත් මීට කලින් මේ වීඩියෝ ඔයගොල්ලෝ දැකලත් ඇති. නමුත් අපිට මේ කතා කරන පුද්ගලයන්ට සහ මේ ස්වාමින් වහන්සේලාට කියන්න තියෙන්නේ අපි ඒගොල්ලන්ට බයිනව නෙමෙයි. අපි කියන්නේ ධර්ම විකෘති කරන්න එපා කියලා. අපි මේ සාකච්ඡාව කරන්න පළවෙනි වීඩියෝ ක්ලිප් එකට යන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක බලලා ඉමු. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් අපි කියන්නේ මොකද්ද කියලා. මේ යම් කිසි කැටයම් කරුවෙක් බුදුරජාණන් වහන්සේගේ තියෙන සත්‍යාවට කොටපු එකක් මේ ලංකාවේ මරි මේවා එකේ කියනවා. ඒ කියන්නේ මෝඩ දායකයන්ට කියලා තියෙනවා මේ බුදුහාඳුරුවෝ ඇවිල්ලා ඕකේ කකුල් තිබ්බයි කියලා. ඔච්චර උඩට නැගලා කකුල් තියන්න යන්නේ ඉතින් බුදුහාමුදුරුවන්ට ඔච්චර අපහාස කරන්න එපා. ඒ කියන්නේ ඊළඟට දැන් ඉතින් ඔය වගේ මෝඩ මේවා දැන් බුදුහාමුදුරුවෝ ඔතන ගිහිල්ලා සිරිපතුලක් තිබ්බයි කියලා විශ්වාස කරනවානේ අපි මිනිස්සු. ඔයාලට තේරෙනා නේද? එතකොට මේ ආගමික ඒ තමයි ස්ථතික මානසිකත්වය අර කිව්වේ පරිණාමීය මනෝවිද්‍යාව ඉවලූෂනරි සයිකොලොජි. දැන් තර්කානුකූල ආවොත් මේව ගැන ආමුදුරු රෙඩිද? නැත්තම් ඒ කියන්නේ ආමුදුරු කෙලින්ම කියනවා නෙළුම් මල් වල ඇවිද්දේ නැහැ. ඕන කෙනෙක් එන්නකෝ. බුදුහාමුදුරු ලංකාවට ආවේ නැහැ. ආවේ නැහැ. ඔව්. ඔප්පු කරා. ඔප්පු කරනවා. ඔව්. අපේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වුණා මේ නෝ වීඩියෝ ක්ලිප් එක මොකක්ද කියලා. දැන් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නැහැ කියන කතාව. එතකොට සිරිපතුල ගල්වඩුවෙක් විසින් කෙටුවා කියලා තමයි මේ කියන්නේ. එතකොට මම අහන්න කැමතියි ඇයි අතීතයේ හිටපු අයට දැන් මේ කියන තොරතුරු මේ විදිහට ඉදිරිපත් කරන්න බැරි වුනේ? එතකොට ඒගොල්ලෝ මොකද්ද ඒ කාලය තුල කරේ? ඇයි ඒගොල්ලන්ට වෙනස් කරන්න බැරි වෙච්ච මේගොල්ලෝ වෙනස් කරන්න ඇයි මේ වර්තමානයේ යනකම් හිටියේ? ඈ අනිත් එක තමයි කමල් දැන් මේගොල්ලන්ගේ තියෙන තර්කේ මේක නා. කියන්නේ මේගොල්ලෝ කියන තර්කේ. හරි. ඔගොල්ලෝ කියනවා නම් අපේ ආම්දුරුවනේ ඔගොල්ලෝ කියන කතාව ඇත්ත නම් ඔගොල්ලෝ නිකන් කතාවකට විතරක් ඕක කරන්න එපා. ඔගොල්ලෝ ඔප්පු කරන්න. හරිද? එක එක්කෙනා ඉස්සරහ ඔප්පු කරන්න එපා. දැන් ඔබ වහන්සේට පුළුවන් නේ රයිට්. මෙන්න මේ කතන්දර ටික තියෙනවා. මෙන්න මෙතන තියෙන මෙන්න මේකේ තියෙන මෙන්න බුදුහාමුදුරුව ලංකාවට වැඩිය නැත්තම් වැඩිය නැහැ. නැති හේතු දැන් කොතනින්ද මේක කියන තැනක් තියෙන්නේ මොකද කොතනින්ද මොන ග්‍රන්ථෙකින්ද? මේ ටික නැතුව ප්‍රකාශ කරනවා කියන්නේ ඉතින් අපිටත් කියන්න පුළුවන් ඕන දෙයක් අල්ලලා ඉවරලා අරක කරුවෝ මේක කරුවෝ මේක ආවේ නැහැ අරක ආවේ නැහැ කියලා. ඒ කතන්දර අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ දැන් එනං පෙර කාලේ මිනිස්සු කරලා තියෙන්නේ බොරුවක් නම්. දැන් මේ කියන විදිහට මේ ආම්දුරු කියන විදිහට ඉස්සර හිටපු අපේ මුතුන් මිත්තෝ තනිකර අපිට කරලා තියෙන බොරුවක් මේ ආගම විකෘතියක් ඒතර කරලා තියෙන්නේ. ඒ වුණාට දැන් යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කරුවන්ගේ දෝෂයක් කියලා තමයි දැනට යන්නේ. සමහර විට දෝෂ වෙන්න පුළුවන් අපේ අතිනුත් වැරදි වෙන්න තියෙනවා වැරදි වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ප්‍රියත් කියන්නේ මේවා විවේචනය කර ඉන්නවට වැඩිය පෙන්නලා ඒ දර්ශන තලත් එක්ක සහ ෆොටෝස් තියෙනවා නම් ඒවත් එක්ක පෙන්නලා කතා කරන්න කියන එක තමයි අපි කියන්නේ. අනිත් එක මේ
කියනවනේ සිරිපතුල කොටලා තිබුණා මේක වඩුවෙක් විසින් කෙටුවේ ඒක අපේ සිල්වත් බෞද්ධ මන්දමානසික කොටසට තමයි මේක මේ සිරිපතුල කියලා තියෙන්නේ කියලා එහෙම කතාවක් මුදන් කියනවනේ. අනිත් එක. එතකොට ප්‍රියා මන්ද මානසික නම් දායකයෝ එතකොට මේ ස්වාමීන් වහන්සේලාට දානෙ පිරිනවන එක මන්ද මානසික ප්‍රශ්න කරන එකත් ඉතින් අපිට බැලුවට පස්සේ ඉතින් බලන්න පුළුවන් හත්තලා මේ මාර කතන්දරයක් නෙමේ ආම්දුරුවොත් කියන්නේ. හරිද? එතකොට මේ අපිට තියෙන ගැටලුව ඒක අපි කියන්නේ වෙන මුකුත් නෙමෙයි. ඇත්තට කමල් නිකමට අද කල්පනා කරන්නකො දැන් අපි දැන් මිනිස්සු ඇත්තටම මේ පින්නට සහ පවට මේ ටිකට බය වෙලා ඉන්නේ. දැන් හොඳම උදාහරණය අපිට මේ මෑත වෙච්ච සිදුවීම් ටිකත් අතර ගත්තොත් ඉතින් මේකෙනුත් මේ කොටසක් එළියට බහැලා ඉන්නේ. ඔව්. ඒ කියන්නේ පින පව නැහැයි කියලා කොටසක් එළියට බහැලා ඉන්නේ. අපි කියන තර්කෙ මෙච්චරයි. වෙන මුකුත්ම නෙමෙයි අපේ තියෙන. අපි කියන්නේ ඔගොල්ලෝ මේ කරන කට්ටියත් එක්ක එකතු වෙලා කරන දෙයින් වෙන්නේ මේ රටේ අර යම්කිසි තාක් මිනිස්සු අර ඒ බැදීමත් එක්ක ඒ ආගමත් එක්ක ඒ සංස්කෘතියත් එක්ක තිබිච්ච එතකොට අර පිනට පවට තිබිච්ච බය මම මේක ක්‍රමානුකූලව මත්නම් වෙන විදියට මේ ආම්දුරන්ට උමනා වෙන්නේ මේ ටික තවත් මේක නැහැයි කියලා ඔප්පු කරගන්න. ඒකනේ මේ දඟලන්නේ. අපිට මට්ටම් තේරෙන්නේ නැහැ කමල් මේක මොන විදියට තේරුම් කරන්නද කියන එක. අනිත් එක මෙහෙමයි දැන් සුදු රෙද්දක් පොරවගෙන. එහෙම නැත්නම් වෙන කහ රෙද්දක් පොරවගෙන ඔය කොණ්ඩ වවාගෙන ගෙට ගහගෙන රවුල් වවාගෙන ඉන්න කෙනෙක් කිව්වනම් ඒක හිත හදාගන්න පුළුවන්. නමුත් බුදුන්ගේ බුද්ධ චීවරය පොරවගෙන ඒ අපෝපස්ථාන ලැබමින් මේ වගේ කතාවක් කියන එක තමයි අපිට බෞද්ධ වශයෙන් දරා ගන්න බැරි. ඔව් අනිත් එක දැන් අපිට මේක ටික හිත හදාගන්න පුළුවන් කමල් මේ අන්‍යාගමික පුද්ගලෙක් මේක කිව්වනම්. හරිද? ඒක අපි කියන්නේ ඒක අන්‍යාගමික පුද්ගලෙක් කිව්වනම් මේ කමන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් කම වෙනත් හේතුවක් උඩ හරි මේ මිනිස්සෙක් කිව්වෝ කියලා. නමුත් මේ බුද්ධ චීවරයේම ඉඳගෙන මේ අපෝපස්ථාන ටිකත් ලැබමින් මේ දේ කරන්නේ. එතකොට අපි කියන්න ධර්ම විකෘතිය තියෙන්නේ මෙතන. හරිද? මේ මුන්නාන්සලා තමයි මේ ධර්ම විකෘතිය කරන්නේ. නැත්නම් සමහරව දැන් අපිට වෙන අපි ධර්ම විකෘතිය කරන අපි දන්නේ මොනවද කියලා. වෙන්න පුළුවන්. ඔබතුමාලා කියන විදිහට අපි ගොඩක් දේවල් දන්නේ නැහැ. අපිට පේන දේ තමයි අපි කියන්නේ. අනිත් එක පිටින් මෙහෙම දෙයක් තියෙනවා දැන් ඕනට වැඩිය උගත් වුණාම ඕනට වැඩි දෙයක් කරයි. ඉගෙන ගත්ත වැඩි වුණාම එතන පිස්සු බවට පත් වෙනවා. මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ කියන කතන්දරේ ප්‍රශ්නයක් තියෙනවා. මේකද සාහිත්‍ය සහ ධර්ම දෙක පටලගෙන මට පේන්න තියෙනවා මෙතන. ඔව් මටත් පේන්නේ නැත්තම් මට පේන විදිහට මේ කතා කරන කට්ටියට වෙනත් මානසික මොකක් හරි දෙයක් තියෙනවා. ඔව්. හරිද? නැත්නම් අපි දන්නේ නැහැ ඇත්තටම මට නම් හිතා ගන්න හරි අමාරුයි. මොකද මේ චීවරය දරාගෙන මේ විදිහ ප්‍රකාශ කරනවා කියන එක නම් ඇත්තටම කනගාටුයි. දැන් මම මේ වෙනකොට ස්වාමීන් වහන්සේලාගෙන් මම විස්තර අහලා තියෙනවා දැනට ස්වාමී අපේ හඳුනන්නේ කොහොමද දැනට ලැබෙන දාන තත්ත්වයේ කියන කතන්දරත් එක්ක. එතකොට ඒ උන්වහන්සේලා කිව්වේ දැන් රටේ මේ ඉන්න දැන් චීවරේ දාගත්ත චීවරධාරී විසින් කරන වැඩපිළිවෙල නිසා අපිට පුතේ දැන් ලැබෙන්න තියෙන දාන ටිකවත් ලැබෙන්නේ නැහැ කියන කතන්දරය තමයි උන්වහන්සේලා කිව්වේ. උයාගෙන කනවා කියලා තමයි කිව්වේ. දැන් ගොඩක් දාන ලැබෙන්නේ අඩුවෙන් කියලා කිව්වා. අනිත් එක අර මට මතක එක තැනකදී ඒ ස්වාමීන් වහන්සේ කියන මේක තමයි ආරණ්‍ය සේනාවලින් අපේ හාමුදුරුවරු කරන්නේ තනිකර අර වෙනම විකෘතියක් එතන දක්වන්න හැදුවනේ. කමලට මතක නේද? අර වීඩියෝ එකේ දැන් ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක හොඳට අහන්නකෝ. අපි අතේ දීපු දාපු ටික ඕගොල්ලෝ හොඳට බලන්න හොඳට අහන්න. ඉතින් මම හිතන්නේ අත්‍තරම බැලුවොත් එකක් මට නම් පේන්නේ කමල් කුහකකමක් තියෙනවා. මොකද Tamante මේ දේ කරන්න බැරි නිසා කරන භික්ෂුන් වහන්සේලාගේට තමයි දේවල් ඒගොල්ලෝ කරන්නේ. දැන් වෙලා තියෙන්නේ මේක මේ මිනිස්සු ඉන්නේ ඇඳිලා කියන කතන්දර ඒගොල්ලෝ කියන්නේ. දැන් ඒගොල්ලෝ නිසා මිනිස්සු ඇඳින්නේ කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ප්‍රේ අපි ඊළඟ වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු ඊළඟ කතන්දරේ මොකද්ද වෙන්නේ කියලා. මේක ශ්‍රී ලංකා මිස ශ්‍රී ලංකා නෙමෙයි. ශ්‍රී ලංකා හරි වචන. සිරි බුදුහාමුදුරන්ගේ නම සිරි. සිරි පතුල, සිරි මහා බෝධි, සිරි ධර්මය, සිරි මළුව, සිරි පතුල. මේ සිරි කියන්නේ බුදුහාමුදුරන්ට. සිරි හඬු. සිරි දලලා. ඒක නිසාද බෝහන්සෙත් සිරි කියන ඔව් මේ සිරි කියන්නේ තේරුම බුදුහාමුදුරන්ට කියන තම නම. ඒක බෝහන්සෙත් සිරි ධම්මාලංකාර වුණෙත් ඒ නිසා. ඒ විදිහයි. ඒක වෙන්නේ නැතිව. ඒක ධර්මතාවයෙන් ලැබිච්ච නම. දැන් ඒතකොට බලන්න කොච්චර දැන් මේ ඇවිල්ලා රහතන් වහන්සේ කියලා කියාගත්ත වීඩියෝ වල ගොඩක් කතා කරනවා. අවසරයි රහතන් වහන්සේ කියලා වැඳලා මිනිස්සු ගොඩක් නොමග යවපු චරිතයක් තමයි මේ
මීවන පලානේ සිරි ධම්මාලංකාර ගැන එයාගෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න ගොඩක් YouTube හරහා දකින්න නැති ඒක නිසා අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි කතා කරන ධර්ම විකෘතිය ගැන විතරයි. ඒ නිසා යාගේ පෞද්ගලික කටයුතු ගැන අනිත් ඒවා ගැන අපිට අදාළම නැහැ. මෙහෙමයි දැන් ගොඩක් අය නොමග යවලා තියෙනවා. දැන් කියනවා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ ඊට පස්සේ ශ්‍රී මහා බෝධිය තියෙන්නේ කියන්නේ හිරිවඩුනේ තමයි මේ වුණේ. දැන් හිරිවඩුනේ කතාව තමයි යන්නේ. ඒතර මේක කලින් තව කෙනෙක් කියලා තිබුණා. එයාට මේක සමාජගත කරගන්න බැරි වුණා. මෙයා වෙනම කල්ලියක් හදාගෙන සමාජගත කරගෙන ආවා. මේකට සම්බන්ධව තමයි දැන් මේ අනිත් හැමෝම එකතුලා යන්නේ මෙයාගේ. එතකොට මෙයාගේ ගෝලයේ කොටසක් විදිහට ගෝලයේ නැහැ කිව්ව ගෝලයේ නෙමෙයි කිව්වත් ඒගොල්ලෝ ගෝලයේ කොටසක් විදිහට තමයි මේ ගමන මේගොල්ලෝගේ යන්නේ. අනිත් එක කමල් මේ මට තියෙන ලොකුම ගැටලුව වෙන මොකුත් මොකද්ද මේගොල්ලන්ගේ තියෙන අරමුණ? ඇයි මේගොල්ලෝ මේ විදිහේ දේවල් කරන්නේ ඇයි? නැත්තම් මුදල් සම්බන්ධවද අනේ මන් දන්නේ අපිට නම් හිතා ගන්න බෑ. අනිත් එක තමයි මේ ලංකාව දැන් අපි භික්ෂුන් වහන්සේලා දැන් මේ සීලේ රකින්න පන්සල රකින්න ඉන්න භික්ෂුන් වහන්සේලා රැසක් ඉන්නවා. හරිද? අනිත් එක තමයි මේ සුළු කොට්ටාසයක් විසින්නේ දැන් මේ හැම දෙයක්ම කරන්නේ. මේක තමයි සමාජගත වෙන්නේ. ඔය දැන් වෙලා තියෙන ප්‍රියා මෙහෙමයි දැන් අර විස බීජ නියපොත්තට ගිහිල්ලා දැන් මේ ශරීර පුරා විස බීජ යන ගමන් තියෙනවා. දැන් මහා නායක හඳුනන වහන්සේලා මේකට විසඳුමක් ගෙනාවේ නැත්තම් ඉස්සරහට වෙන්නේ ලංකාවේ බුදුදහම කියන එක නැත්තර නැති වෙලා යන තත්ත්වයක් තියෙනවා. දැනනවත් ඔබ වහන්සේලාට පවා තව ඉදිරියට ලැබෙන්න තියෙන දානමාන ටික නැති වෙනවා. හේතුව තමයි මිනිස්සු ඒ දාන දෙන මේ වලින් ඒ දින සද්‍රාවෙන් මිනිස්සු ඈත් වුණාට පස්සේ ක්‍රමානුකූලව දවසින් දවස වෙන්නේ මේක මේ මිත්‍යාව මිනිස්සුන්ගේ මනසට යන එක නෙවෙන්නේ. මේක තනි මිත්‍යාවක් නෙවෙයි. තනි පට්ටපල් බොරුනේ. මම කියන්නේ වෙන මුකුත් නෙමෙයි. හරි. ඒගොල්ලෝ කියන කතන්දරේ ඇත්ත නා. සාක්ෂි පිට සාධක පිට මෙන්න මේ ටික ඔප්පු කරලා වෙන්න මං. ඔව්. ඒක එතකොට මේ වන පලානේ සිරි ධම්මාලංකාර කියන කෙනා දැන් කියන්නේ බුදුහාඳුනට කියන්නේ සිරි. එතකොට ওই කතන්දරේ දැන් අහන්න ලැබුණානේ. එතකොට දැන් සිරි ධම්මාලංකාර කියලා කියන කතාව දැන් නෙමෙයි දෙක හද්දි සිරි ධම්මාලංකාර කියන නාමෙත් එතකොට මේ එයත් අර බුදු කෙනෙක් කියලා අනුවර්තනය කරනවා. එතකොට බලන්න කොච්චර මොඩද කියලා නේද? අනිත් එක ඉතින් එහෙම බුදු වෙන්න පුළුවන් නම් කමල්. අයියෝ ඉතින් ඕක ඉතින් මෙහෙමනේ. ඔක බලන ඕක පිළිගන්න පුළුවන් පිළිගන්න මිනිස්සු කොට්ටාසිකුත් ඉන්නවනේ. අනේ මිනිස්සු පව් ඇත්තටම. ඔව් අනිත් එක මෙහෙමයි දැන් සාමාන්‍ය හිතන්නකෝ දැන් මෙයා මේ කියන දේශනා හරිය මොනවා හරිත් එක්ක සාමාන්‍යයෙන් පොඩි වයසක මහණ වෙලා ඉවර වෙලා ඒ බණ දහම් සම්පූර්ණ කරාට පස්සේ ඔකේ තියෙනවානේ කෙනෙක් පැවිදි වුණාට පස්සේ ඒගොල්ලෝ සම්පූර්ණ කියන්නේ පැවිදි වෙන කලින් සම්පූර්ණ කළ යුතු දේවල් සහ පැවිදි වුණාට පස්සේ සම්පූර්ණ කළ යුතු දේවල්. එතකොට පිරිවෙන් අධ්‍යාපනය ලැබලා සමහර පිරිවෙන් 1 වසරේ සිට 5 වසර දක්වා ඇවිල්ලා එතනින් ඒ අධ්‍යාපනය ලැබලා අතන තියෙන අපි පාසල් අධ්‍යාපනයට වැඩිය ස්වාමීන් වහන්සේලා දෙන වෙනම අධ්‍යාපන කොටසක් තියෙන වෙනම ඉගෙන ගන්න. ඒතකොට ඉතිහාස පොත් ගත්තාමත් අපේ ඉස්කෝලේ තියෙන ඉතිහාසයට වැඩිය ප්‍රියා වෙනසක් තියෙනවා පිරිවෙන් ඉතිහාසය කියන්නේ අර ඉස්කෝලේ දෙන ඉතිහාසයේ තියෙන සාරාංශය. සාමාන්‍ය දීර්ඝ කොටසක් තමයි පිරිවෙන් ඉතිහාසයේ තියෙන්නේ. එතකොට මේ විවේචනය කරන අය මම හිතන්නේ ගොඩක් දුරට ඒවත් සම්පූර්ණ කරලා නැතුද මේ ස්වාමින් වහන්සේලා. නමුත් මෙයා මේ කියන විදිහට ඒ කියන්නේ ඒ තියෙන දැනුම නැතුව මෙයා පැවිදි වුණාට අවුරුදු 60ක් කියලා කතන්දරේ තමයි කියන්නේ කලින් වීඩියෝ වල තියෙනවා. බලන්න සමහර මේ වීඩියෝ බලලා තියෙනවා නම් කට්ටිය ඒ වීඩියෝ එකේ මුල් කොටස වලින් බලා ගන්න පුළුවන්. අවුරුදු 60 තමයි පැවිදිත්වයට ලැබලා මෙයා දැන් මේ තත්ත්වයටපත් වුණා කියලා කියන්නේ. පොඩ්ඩක් ඉන්න කමල් මම දැන් මෙහෙම අපි පොඩි ඉල්ලීමක් කරමු. මොකද මේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කර හැම මොන දේ කරුවත් කමල් මේ වගේ දේවල් කරන කට්ටිය ඉන්නවනේ හැමතැනම. කියන්නේ දැන් මේ ශාසනය දැන් අපි දැන් මේක විකෘති කරන කොට්ටාසයක් මෙතන ඉන්නවා. ඉතින් ඔබට තියෙන එක නෙමෙයි ඔබ කරගත්තු විදියට ඔබ කරගත්තු පින් ටික දෙයියනේ කියලා කරගෙන යන්න. අර තව මිනිස්සුෙකුට අප උපස්ථාන කරන්න තියෙනවා නම් උදව් උපදව් කරන්න තියෙනවා නම් ඔබ හිතන ඒ කරපු විදියටම කරගෙන යන අපි කරන කාර්මික ආධුනික ඉල්ලීම මේක ඔබ මේ කියන මිත්‍යාවට ඔබ හිත නමන්න එපා. මේ මිත්‍යාවට ඔබ යන්න එපා. අපි ඔබෙන් ආදරණීය විදියට ඉල්ලන්න වෙන මොකුත් නෙමෙයි. මේ කියන දේවල් ඔබ මේ කණෙන් අහලා අනිත් කණින් පිට කරන්නේ ගත යුතු දෙයක් තියෙනවා නම් අරගත්තට කමන්නේ කමක් නෑ. කාගේ වුණත් කමක් නෑ. හොඳ දෙයක් ගන්න වැරදි දේ අයින් කරන්න. යම් කිසි එකකින් අපි අතින් යම් කිසි වැරදි වචනයක් පිට වුණා නම් අපි ඒකට ඕනම අවස්ථාව ඕනම තැනක අපි සමා වෙන්න කියලා අපි සමාව ඉල්ලන්න අපි ඕනම වෙලාවක ලේස්ති. මොකද
වැරදි අපි කියන උන්වහන්සේට නිවැරදි වෙන්න පුළුවන්. මොන අවස්ථාවක නිවැරදි වෙන්න පුළුවන්. මම කියන උන්වහන්සේට නිවැරදි වෙන්න බැරි නම් ඔප්පු කරලා පෙන්නන්න. ඔවුන් කියන්නේ මෙන්න මේක සත්‍යයක්. අනිවාර්යෙන් ඔය උන්වහන්සේලා ඒක ඔප්පු කළ යුතුමයි. ඔය රහතන් වහන්සේලාත් ගොඩක් පහළ වෙලා හිට වෙනද රහතන් මෙහෙණින් වහන්සේ කෙනෙකුත් මට දැක ගන්න ලැබුණා. ඉතින් මම අපි කියන්නේ මේ දැන් මේ කාලේ රහත් වෙන්නේ නැහැ කවුරුත්. ඒක නිසා මේ මුලාවන් වලට රැවටිලා පස්සෙන් දුවන්න එපා. තමන්ගේ කාලය වැය කරලා තමන් කරලා රස්සාවක් කරගෙන ඊට අමතරව ඕගොල්ලෝ ඒ භක්තිය අතරින් බුදුන් වන්දනා කරලා ඒ කටයුතු ඕගොල්ලෝ කරගන්න. ඒක නිසා ඒ ඉල්ලීම අපි ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. මේක අපිය අද වර්තමානයේ වෙනකොට රහතන් වහන්සේලා බිහිවීමේ සම්භාවිතාව අඩුයි. ඉතින් එවන් කාලෙක මට කියන්න තියෙන්නේ අපේ මිනිස්සුන්ට බොරුව පස්සේ යන්න එපා කියලා. අනිත් එක තමයි කමල් දැන් මේක මේ බෞද්ධ ආගමට කරහන කට්ටිය මේකට ගහන කට්ටිය මේක විවේචනය කරන කට්ටිය ගොඩක් වැඩිනේ. ඒ කියන්නේ ආගම ඇතුළේ ඉන්න කට්ටිය ඉන්නවා කීවරයක් අරගත්තු භික්ෂුන් වහන්සේලා කොට්ටාසයක් ඉන්නවා තවත් ගිහියොත් ඉන්නවා තවත් අන්‍යම් ආගම්වල කට්ටියකුත් ඉන්නවා. මේක සාමාන්‍ය මේ දේ කරන කට්ටියක් ඉන්නවා මේක මේ කියන්නේ මේ ආගමට ගරහනවා මේක විකෘති කිරීමේ කුමන හෝ මුදල් හෝ අරමුණකින් හෝ කුමන හෝ විදියකට මොවුන් මේකට සම්බන්ධ වෙනවා විනාශකාරී කණ්ඩායම. අනිත් එක අපි ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ මොන දේ කරුවත් ඔයගොල්ලෝ මොනවා කරුවත් මේ රටේ සිංහල බෞද්ධ කාන්තාවන් ටිකක් ඉන්නවා මේ බුද්ධ ආගම බේරගන්න. හරිද? අන්නේ සිංහල බෞද්ධ කාන්තාවන් ටික තමයි මේක අවසානයේ නැගිටින බුද්ධ ආගම බේරන්න. එහෙනම් කමල් අද අපි ගොඩක් ඉස්සර ටිකක් කතා කරුවනේ. අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා තවත් තොරතුරු ධර්ම විකෘතිකින්. අපි ඔයගලන්ට පොඩි වීඩියෝ ක්ලිප් එකක් දෙනවා. ඒකේ සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. බලලා ඊට පස්සේ ඇවිල්ලා මෙතන සාකච්ඡා කරනවාද කියලා බලන්න පුළුවන්. එහෙනම් අපි අදට සමු ගන්නවා. නැවතත් ධර්ම විකෘතියෙන් හමු වෙනතුරු සියලුම දෙනාට එනම් තෙරුවන් සරණයි. මහා මායා දීවියට මේ සිද්ධ වෙච්ච විපර්යාසය නිසා ඔහු මොකද විපර්යාසය? පුරුෂයෙක් බවට පත්වීම නිසා මහා මායා දෙවියෝ මේ ලිංග විපර්යාසයක් වෙලා. ඔව් ඒ කොහොමද දරුවෙක් ඉපදිච්ච ගමන් දවස් 7න්? ඔව් එතකොට මේ සූත්‍රයට කියන්නේ මහත්යෝ හාඳුනේ මේ මෙසේ දේවල් නෙමෙයි හාඳුරු කියන්නේ දැන්. බය සිදුවත් උපත සිදු වූ සැනින් දවස් කීයක් ඇතුළත පුරුෂයෙක් බවට පත් වෙනවා? අපි කියලා තියෙන්නේ දවස් 7ක් කියලානේ. දවස් 7 පුරුෂයෙක් බවට පත් වෙනවා.